අද කතාව නැව් 17ක් තිබුණ රටකට වෙච්ච දේ ගැන වත්ත බද්දටදී ඇසට දතනිය වෙනවා වාගේ කියා ප්‍රස්තාව පිරුලක් තියෙනවා. ඒකෙන් කියන්නේ Tamanගේ දේ අහිමි කරගෙන පසුව ඒ ගැන කනස්සල්ලටපත් වෙනවා කියලා. ලක්ෂ්මී බායි කියන ගායිකාව 1970 දශකයේ අගභාගයේදී ගායනා කරන පිටදීප දේශ ජයගත්තා කියන ගීතෙන් කියනවා for the hustlers, hero deluxe 100. ඒ කියන්නේ ස්වයං පෝෂිතව තිබුණ රට කෙමෙන් නිෂ්පාදන ආර්ථිකයේ අත්හැරිය ආකාරය ගැන පිටදීප දේශ ජයගත්තා ආදී සිංහලු එදා ශ්‍රී ලංකාව Tamanගේම බහණ්ඩ ප්‍රවාහන නෞකා බලකායක් සහිත නාවුක වෙළඳාමෙන් ශක්තිමත් අඩිතාලමක සිටි රටක්. ටොන් දහස් ගණනක බරගෙන යා හැකි ලොව විවිධ වරායන් අතර සංචාරය කළ මේ නැව් රටේ ආර්ථිකයට අතිශය තීරණාත්මක ශක්තියක් වුණා. බහණ්ඩ මෙන්ම බොරතෙල් ප්‍රවාහන නෞකාද වූ මෙම බලගෙන 1975 1985 අතර කාලයේ සිටි පාලකයන් විසින් කුණු කොල්ලයට විකුණා දැමුවා. අද අපේ ගීත කෝකිලාවිය නන්දා මාලිනිය ගායනා කරන ගීතයක කියනවා රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියන දේ විකිනිය යුතුය රටේ කියලා. ඇයට මෙහෙම ගීතයක් ගායනා කරන්න උනේත් මේ රටේ කළ හිටපු පාලකයන් වටිනා කියන සම්පත් කුණු කොල්ලයට විකුණමින් ගෙන ගිය කොල්ලකාරී ආර්ථික රටාව පිළිබඳව ජනතාවට තේරුම් කර දීමටයි. අද අප මුහුණ දෙමින් ඉන්නේ දා පාලකයන්ගත් අමනෝන්‍ය තීරණවල ප්‍රතිවිපාකවලට. එදා සිලෝ නැව් සමාගම සතුව තිබූ ලංකා රාණි ලංකා සාගරිකා, ලංකා දේවි, ලංකා කල්යාණි, ලංකා කාන්ති, ලංකා ශාන්ති, ලංකා කීර්ති, ලංකා රත්න, තම්මැන්නා, ලංකා සීදේවි, ලංකා සිරි, ලංකා ශ්‍රීමණී, ලංකා ශ්‍රීමති, ලංකා මුදිත, ලංකා මහපොළ, ලංකා අතුල, ලංකා අජිත යන නැව් 17ම විදෙස් රටවලට හෝ යකඩ ලෙස විකුණා දැමුණා. මින් ලංකා කල්යාණි, ලංකා කාන්ති, ලංකා ශාන්ති, ලංකා කීර්ති, ලංකා රත්න වැනි නෞකා රටේ බහණ්ඩ ප්‍රවාහනය සහ වාණිජ්‍ය ක්‍රියාකාරකම් වලට දායක වුණා. විශේෂයෙන් 1975 දී ශ්‍රී ලංකා රජය මිලදීකත් ටොන් 30,278ක බරක් ගෙන යා හැකි තම්මැන්නා නෞකාව 1984 දී විකුණා දැමුණා. කනගාටු වෙන්නවද කිව යුතු ඇත්තේ ඒ ලංකාව සතුව තිබූ එකම බොරතෙල් ප්‍රවාහන නෞකාවයි. 70 දශකයේ අගභාගයේ විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග රාජ්‍ය සමාගම් බොහොමයක් විකුණා දැමීමේ ප්‍රවණතාවක් ඇති වූ අතර අන්තිමට සිලෝ නැව් සමාගම ඉතිරි වූයේ නෞකාවක් හෝ නොමැති නැව් සමාගමක් ලෙසයි. දැන් අපිට නාවුක වෙළඳාම් කටයුතු වලට මුහුණ දීමට සිදුව ඇත්තේ නැව් කුලියට ගැනීමට සිදුව ඇති රටක් ලෙසයි. මේ ඉතිහාසය මතක් කළේ විශේෂයෙන්ම 2000න් පසු පරම්පරාව මේ ඉතිහාසය ගැන දැනගෙන සිටීම අනාගතයට හොඳ නිසා. අදත් පිටපත ශ්‍රී මාල් චක්‍රවර්තී.